උන්වහන්සේ රහසින්වත් පව් නොකළ නිසා අරහං නම් වනසේක. ඒ නිසාම උන්වහන්සේගේ ඒ උතුම් ගුණාන්ගේ පදනම් කරගෙන මම උන්වහන්සේ සරණ යනවා කියන ඔහු තුළ මුලින්ම ඇති වෙන්න ඕන ප්‍රධානම සිතුවිල්ල තමයි ශ්‍රද්ධාව. එතන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? පැහැදීම. බුදුදහම පැහැදිලියක් තියෙනවද? භක්තියක් ඇත්තේ නැහැ. භක්තිය තියෙන්නේ කොහෙද? දේවවාදීය දැහිලි තුල තමයි භක්තිය කියන සංකල්පය තියෙන්නේ. ඒ නිසා බුදුදහම තුල නැතුව බෝසතාණන් වහන්සේ ඉපදුණු ගමන් ඇවිද්දා. නෙළුම් මල් හතක් උඩ ගියා. ඔය වගේ ප්‍රාථමික කාරණාවල ඒ ගුණවලටයි අපි බුදු සත්කාර කරන්නේ. සැලකිලි සම්මාන කරන්නේ. වෙන දේවල් වලට නෙමෙයි. එනිසා පුද්ගල චරිත වලට නෙමෙයි අපි නමෝ බුද්ධාය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ ගිය බෞද්ධයා. බෞද්ධයෝගේ ජීවිත ගමන තුළ ඔහු තෙරුවන් සරණ යෑමෙන් බුද්ධහම බැලඳගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදුදහම වැළඳගත්ත පමණින් ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එතනින් එහාට ධර්ම මාර්ගය තුළ දැන අවබෝධයක් ඔහුට තිබිය යුතුමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක් ළඟ තියෙන්න ඕන කාරණා 7ක් පිළිබඳව. ඒ තමයි සප්ත ආර්ය ධනය. සප්ත ආර්ය ධනය. මෙන්න මේ කියන කාරණා 7 ඉතා වැදගත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද මේ උතුම් ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන මෙලවත් සසර ගමනක් සුවපත් කර ගැනීමට. ඒ අතරේ තියෙන ප්‍රධානම කාරණාව තමයි ශ්‍රද්ධා ධන, සීල ධන. මුලින්ම බුදුහාමුදුරු දේශනා කරේ ශ්‍රද්ධාව පිළිබඳව. ශ්‍රද්ධා ධන, ශ්‍රද්ධාව ධනයක්. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? බෞද්ධයේ ජීවිත ගමන තුළ තිබිය යුතු උසස්ම ගුණාංගය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ පිහිටා කටයුතු කරන කෙනෙකුට පමණක්මයි බුදුදහමේ ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකක්ද මේ ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. ඔබ බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කර ගන්නවා නම් ඒ ඇති කරගන්නේ බුදුහාමුදුරු කවුද කියන්න දැනගැනීමෙන් පසුවයි. අපිට කිසිම කෙනෙක් පිළිබඳව ඒ කෙනාගේ හොඳ නරක දන්නේ නැතුව ඒ කෙනා කෙරෙහි ඇල්මක් ඇති කරගන්න බෑ. පැහැදීමක් ඇති කරගන්න බෑ. ඒකට එහෙම අපි පැහැදෙනවා ඇල්මක් ඇති කරගන්නවා කියලා කියනවා නම් ඒක බොරුවක් බවට පත් වෙනවා. මොකද එහෙම කරන්න හැකියාවක් නැහැ. අපි නොදන්න දෙයක් නොදන්න පුද්ගලයෙක් පිළිබඳව කුමන කාරණාව පදනම් කරගෙනද අපි පැහැදෙන්නේ ඒ කෙනා පිළිබඳව ඇල්මක් ඇති කරගන්නේ කියන කාරණාව ඒ ගැටලුව මතුවෙනවා. ඒ නිසා බුදුදහම සමග කටයුතු කරන කෙනෙක් නම් ඔහු තුළ මුලින්ම ඇති වෙන්න ඕන ප්‍රධානම සිතුවිල්ල තමයි ශ්‍රද්ධාව. එතන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? පැහැදීම. පැහැදෙන්නේ කවුරු කෙරෙහිද? තුනුරුවන් කෙරෙහි. එතකොට ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන්ම පමණයි කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා තෙරුවන් සරණ යන පුද්ගලයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියාද ඔහු ඒ බුදුන් සරණ යාම සමගම බුදුහාමුදුරුව කවුද කියන්න දැන අවබෝධ කරගෙන ඉන්නවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ. ප්‍රධාන බුදුගුණ 9ක්. නව අරහදී බුදුගුණ. ඒ තුල තියෙන ගුණ 9 පිළිබඳව
ප්‍රාමාණික දැනීමක් ඇති කරගන්න ඕන. අපි මේ උතුමන් වහන්සේට මේ විදිහේ පුද සත්කාර සැලකිලි සම්මාන සිද්ධ කරන්නේ මෙන්න මේ කාරණා මත පදනම්ව ඉඳගෙනයි කියන කාරණාව දැනගන්න ඕන. අරහං බුදුගුණය. බුදුගුණ 9 අතරින් තියෙන අරහං බුදුගුණය. අරහං කියන ගුණයේ තියෙන අන්තර්ගත අර්ථය තමයි රහසින්වත් පව් නොකළ හේයින් භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක. අන්න. එතකොට තෙරුවන් සරණ ගිය උපාසකයා තුල තියෙන්න ඕන බුදුහාමුදුරුවන්ගේ ගුණ නමේ පිළිබඳව හැඳින ගැනීමක්. බුදුහාමුදුරුව කවුද කියන්න හැඳින ගැනීමක්. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ නිසා අරහං නම් වනසේක. ඒ නිසාම උන්වහන්සේගේ ඒ උතුම් ගුණාන්ගේ පදනම් කරගෙන මම උන්වහන්සේ සරණ යනවා කියන හැඟීම සිතුවිල්ල තියෙන්න ඕන. එතකොටයි ශ්‍රද්ධා සිතුවිල්ල පදනම් කරගෙන තෙරුවන් සරණ ගිය පුද්ගලෙක් බවට වූ පත් වෙන්නේ. එනිසා බුදු ගුණ 9 පිළිබඳව දැන හැඳින ගැනීමක් තියෙන්න ඕන. එහෙම නැතුව බුදුන් සරණ බුදුහාමුදුරු කවුද කියන්න දන්නේත් නැතුව ධර්මයේ තියෙන වටිනාකම දන්නේත් නැතුව සංඝයාගේ තියෙන වටිනාකම දන්නේත් නැතුව කරන්නම් ආලි. තවත් අය කරන නිසා බොහෝ පිරිසක් එකට සම්බන්ධ වෙන නිසා එතනට පින්කම් වලට හරි පන්සලට හරි මේ තැන් වලට සම්බන්ධ වෙනට වැඩිය තමන් ඒ කරන කාර්යය ඒ තුල කටයුතු කරන ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම රත්නය සංඝ රත්නය ගුණ දැන හැඳිනගෙන එතනට පැමිණිලා පිනක් දහමක් කරගන්න එක ඉතාමත් වැදගත්. නිසා හැමෝම කරන නිසාවත් හැමෝම පන්සල් යන නිසාවත් එහෙම නැතුව තමන්ගේ සිත තුළම අපි කරන්නේ මොකක්ද? කවුරු මුදෙසාද මේ පූජා සිද්ධ කරන්නේ? මෙන්න මේ කියන කාරණාවන් දැන හැඳිනගෙන කටයුතු කරනවා නම් ඒක තමයි වැදගත්ම වෙන්නේ ප්‍රතිඵල සහිත වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. පැහැදෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැන හැඳිනගෙන. නැතුව බෝසතාණන් වහන්සේ ඉපදුණු ගමන් ඇවිද්දා. නෙළුම් මල් හතක් උඩ ගියා. ඔය වගේ ප්‍රාථමික කාරණාවන් වලට නෙමෙයි බුදුන් සරණ යන්න ඕන. අපේ සමාජයේ ප්‍රශ්න කරන්න ওই දේවල්නේ. සිදුහත් කුමාරී ඉපදුනේ කොහෙද? දැන් මේ දවස්වල සමාජයේ කතා වෙන දෙයක් තමයි නොඑක් දෙනා ලංකාවේ තමයි සිදුහත් කුමාර උප්පත්ති සිද්ධ වුණේ. ඒ නොඑක් ප්‍රදේශ සිහිපත් කළා එහෙම කියන කත් තියෙනවා. ඒවා පසුපස්සේ ගවේෂණය කරලා හඹා යන මිනිස්සුත් තියෙනවා. නමුත් ප්‍රයෝජනයක් තියෙනවද? ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන හැඳින ගැනීම තුල ධර්මයෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ. අපි අල්ලාගන්නේ වැරදි තැන් වලින්. නිසා බෞද්ධයෙක් නම් අපිට බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න අවශ්‍යම නම් අපි කරන්න ඕන බුදුහාමුදුරන්ගේ ගුණ පිළිබඳව හැඳින ගන්න ඕන. උන්වහන්සේගේ ගුණ දැන හැඳිනගෙන ඒ ගුණ මත පිහිටා ධර්මයේ පිහිට පිළිසරණ අරගෙන අපේ ජීවිත අර්ථවත් කරගන්නයි මහන්සි වෙන්න වෙහෙසෙන්න ඕන. ඊට ධර්ම රත්නයේ පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳවත් එහෙමයි. පැහැදෙන්නේ කොහොමද? ධර්ම රත්නයේ ගුණ 6. ඒ ගුණ 6 පිළිබඳව දැන ඇඳින ගැනීම. අකාලිකෝ කල් නෑවා විපාකගෙන දෙන නිසා ධර්මයේ අකාලික කියන ගුණයෙන් යුක්තයි. ඒහි පස්සිකෝ එන්න ධර්මයේ දකින්න කියලා පෙන්වීමේ හැකියාව යුක්ත නිසා ධර්මය ඒහි පස්සි ගුණයෙන් යුක්තයි. ස්වකහාත. ඒතර මේ කියන ධර්ම රත්නයේ ගුණත් දැන හැඳිනගෙන කෙනෙක් ධර්ම රත්නයේ සරණ යනවා නම් එතන ඇති වෙන්නේ ශ්‍රද්ධා සිතුවිලි. ධර්මය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. ධර්මයේ තියෙන ගුණ හඳුනාගත්තා. ඒ ගුණ තියෙන නිසා පැහැදෙන්නේ මොනවටද? ගුණ වලට. පැහැදෙන්නේ ගුණ වලට. නිසා ඒ ගුණ කෙරෙහි පැහැදුණා. එතකොටයි ශ්‍රද්ධාවන්ත සිතක් එක ධර්මයට ලං වෙන්න ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට සංඝ රත්නය.
සංඝරත්නයේ ගුණ 9යි. ඒ ගුණ 9ත් දැන හැඳින ගත්තා. ඒ හැඳින ගැනීම තුළ ඒ ගුණවලටයි අපි බුදු සත්කාර කරන්නේ. සැලකිලි සම්මාන කරන්නේ. වෙන දේවල් වලට නෙමෙයි. එනිසා පුද්ගල චරිත වලට නෙමෙයි අපි බුදු සත්කාර කරන්නේ. මේ උතුම් මහා සංඝරුවන සතුව තියෙන උතුම් ගුණාංග වලටයි මේ සැලකිල්ල සම්මාන සිද්ධ කරන්නේ කියන ඒ හැඟීම ඇති කරගන්න ඕන. එහෙම නැති වුණාම පස්සෙමයි මිනිස්සු අපහැදීම් ඇති කරගන්නේ. අමනාපකම් ඇති කරගන්නේ මේ බුදුසසුනත් එක්ක. පුද්ගලයන් ඒක කටයුතු කරන්න ගියන් පස්සේ භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒ සමාජ ගමන තුල අපිට නොඑක අවස්ථා තුළ වෙන දේවල් දැක ගන්න පුළුවන්. මිනිස්සු තෙරුවන් සරණ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. එක භික්ෂු චරිතයක් සරණ ගියන් පස්සේ ඒ චරිතය වෙනස් වීම නිසා සමස්ත බුදුසසුනටම පහර ගහන අවස්ථා අපි සමාජයේ දැකලා තියෙනවා. ඒ නිසා එවැනි වැරදි මිත්‍යා මතවලට වැරදි වැටහීම් ඇති කරගෙන කටයුතු කරන්න ගියම පස්සේ අවසානයේ Tamanට උරුම වෙන අගතිය තමයි ඒ. නිසා පුද්ගල චරිත සාමීන් වහන්සේලා පිළිබඳ පුද්ගල චරිත සරණ යන්නේ නැතුව අපි යෝජනා කරනවා තෙරුවන් සරණ යන්න. එතකොට තෙරුවන් සරණ ගිය උපාසකයා උපාසිකාව කවදාවත් අර පුද්ගල චරිත වෙනස් වීම නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ. තෙරුවන් පිළිබඳව අපහැරීමක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඔබ බෞද්ධයෙක් නම් ඔබ යන්න ඕන තෙරුවන් සරණ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මේ උතුම් ගුණ 9 පිළිබඳව, උතුම් සූවිසි ගුණ පිළිබඳව. බුද්ධ රත්නයේ ගුණ 9යි, ධර්ම රත්නයේ ගුණ 6යි, සංඝ රත්නයේ ගුණ 9යි. එනිසා මෙන්න මේ සූවිසි ගුණ පිළිබඳව දැන හැඳිනගෙන තෙරුවන් සරණ යන්න. ඒ සරණ යෑම තුළ තියෙන්නේ ශ්‍රද්ධා සිතුවිල්ලක්. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා කිසිම වෙලාවක අඳුරේ වැටෙන්නේ නැහැ. ඒ නිසා බුදුසසුනත් එක්ක ඔහු අපහැදීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයන් සිද්ධ කරන කටයුතු වලට ඔවුන් බුදුසසුනටම දෝෂාරෝපණ කරන පුද්ගලයන් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව තමයි බුදුසසුන තුල කටයුතු කරන සෑම කෙනෙකුගේම මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා තමයි තෙරුවන් සරණ ගිහිල්ලා ඒ උතුම් ධර්මය Tamanගේ ජීවිතයට ගලපාගෙන මෙලවත් සසර ගමනත් සුවපත් භාවයට පත් කරගන්න. නිසා ඔබත් මෙතුවක් කල ශ්‍රද්ධා සිතුවිල්ල ඔබේ ජීවිතයේ තිබුණේ නැත්නම් මේ මොහොතේ පටන් ඔබ ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න. කිසිම වෙලාවක පුද්ගල චරිත සරණ යන්න එපා. ස්වාමීන් වහන්සේලා තනි වශයෙන් ගන්න එපා. සංඝ රත්නයේ ගුණ සිතන්න. ධර්ම රත්නයේ ගුණ සිතන්න. බුද්ධ රත්නයේ ගුණ සිතලා ඒ ගුණ කෙරෙහි පැහැදිලා ඒ ගුණ දැන හැඳිනගෙන කටයුතු කරන්න. එතකොට ඔබ මේ සංසාරේ අතරමං වෙන්නේ නැහැ. ඔබට මේ සමාජ ගමන තුළ මුහුණ පාන්න සිද්ධ වෙන සිදුවීම් නිසා ඔබ තෙරුවන් කෙරෙහි දොස් නගන එකක් නැහැ. නේ? මිනිස්සු තෙරුවනටම දොස් නගන්නේ ඒ පිළිබඳව දැන අවබෝධයක් නැතිකම නිසානේ. ඒ නිසා ඔබ බිම් මතුවට ඔබට එවැනි ප්‍රශ්න ගැටලු පැන නගින එකක් නැහැ. මේ කාරණාව දැන හැඳිනගෙන කටයුතු කරන් පස්සේ. එනිසා ඔබට මම යෝජනා කරනවා ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් වෙන්න. ශ්‍රද්ධාවයි බෞද්ධයෙකුට උතුම්ම ධනිය බවට පත් වෙන්නේ. ඒ මත පිහිටා ඉතිරි සියලු කාරණා ටික ධර්මයේ ප්‍රගුණ කරලා මෙලවත් සසර ගමනත් සුවපත් කර ගැනීමට අවස්ථාව වාග්ගේ උදා කර ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මේ උතුම් දහම් කාරණාව ඔබේ ජීවිතයට සමීප කරගන්න භක්තිමත් දායකයෙක් වෙන්න එපා. ඔබ ශ්‍රද්ධාවන්ත උපාසකේ උපාසිකාවක් බවට පත් කරගන්න. වැරදි වචනයක් තමයි භක්තිය කියන වචනේ. බුදුදහම තුල භක්තියක් ඇත්තේ නැහැ. සමහර උදවිය මේ වචනේ භාවිතා කරනවා. නමුත් භක්තිය බුදුදහමේ නැහැ. භක්තිය කියන වචනයෙන් තියෙන්නේ බිය ඉපදිවිය යුතුයි. බියක් උපදවාගෙන බුදුදහම තුල කටයුතු කරන්න ඕනේ නෑ. නේ සංඝ රත්නයේ බියවත් බුද්ධ රත්නයේ බියවත් ධර්ම රත්නයේ බියවත් බුද්ධ සත්කාර කරන්න කියලා කොහේවත් දේශනාවක් නෑ. ඒ නිසා භක්තිය කියන වචනේ සමහරව භාවිතා කරනවා. නමුත් බුදුදහම තුල භක්තියක් තියෙනවද? භක්තියක් ඇත්තේ නෑ.
භක්තිය තියෙන්නේ කොහෙද? දේවවාදී ඇදහිල්ල තුල තමයි භක්තිය කියන සංකල්පය තියෙන්නේ. ඒ නිසා බුදුදහම තුල තියෙන්නේ ශ්‍රද්ධාව පදනම් වෙච්ච ඉගැන්වීමක්, ශ්‍රද්ධාව තුළ පිහිටා කටයුතු කිරීමක් තමයි බුදුදහම උගන්වන්නේ. ඒ තුලින් කෙනෙකුට මෙලව අවැඩ පිණිස ඒක හේතු වෙන්නේ නැහැ. මෙලවත් සසර ගමනක් දෙලොවම වැඩ පිණිසයි ශ්‍රද්ධාව උපකාරී වෙන්නේ. අන්න අර භක්තිය මත පිහිටා කටයුතු කරන්න ගියොත් තමයි මෙලව ජීවිතයත් මහා විනාශයකට පීඩාවකට හැලහැප්පීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ භක්තිය කියන කාරණයෙන් මිදිලා ශ්‍රද්ධාව කියන කාරණා මත පිහිටා කටයුතු කරන්න උත්සාහවත්. ඔබට තෙරුවන් සරණයි.